නෞකාවන් ඊට පස්සේ MSC Elsa 3 නෞකාවන් අපේ මේ මුහුදු තීරයේ ආසන්නයේදීම අනතුරට ලක් වෙලා අපේ මේ සුන්දර වෙරළ තීරයට වෙච්ච දැවැන්ත පරිසර හානිය ඔබට මතකද? මේ සිදුවීම සිද්ධ වෙලා හරියටම අවුරුද්දකට පස්සේ දැන් බලන්න වෙරළ ගාල්ලේ ඉඳන් යාපනයේ දක්වා වූ කිලෝමීටර් 1000කට වැඩි ප්‍රමාණයක් ලංකාවේ ලොකුම වෙරළ පිරිසුදු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා සම්පූර්ණයෙන්ම කසල වලින් තොර වෙරළක් බවට පත් කරලා තියෙනවා. ඒ විදිහට එකතු කරපු කැලි කසල මේ විදිහේ පෙට්ටි ගණන් කන්ටේනර් වලට ලංකාවේ ප්‍රධාන ස්ථාන කීපයකදී එකතු කරලා අද දවසේදී එය ලංකාවේ ප්‍රධානතම ප්‍රතිචක්‍රීකරණ ආයතනයක් වන ඉකෝස්පේනල්ස් වෙත නිල වශයෙන් බාර දීම සිදු කෙරෙනවා. මේ ස්ථානයේ විතරක් ගොඩ ගහලා තියෙන මේ බෝතල් ප්‍රමාණය දැක්කම හිතා ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක්ද කියලා. ඉතින් මේ කාර්යය සිද්ධ කරද්දී ලංකාවේ ආයතන කිහිපයක් වගේම ජාත්‍යන්තර ආයතන කිහිපයක් එකතු වෙලා තමයි මේ කටයුත්ත කරේ. ඉතින් මේ කාර්යයට ප්‍රධානත්වයේ ගත්තු සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සභාපතිතුමා ඉන්නවා අපිත් එක්ක. අපිට කියන්නකෝ මොන ආයතනද මේ කටයුත්තේදී එක්කාසු වෙලා හිටියේ? ඔව් විශේෂයෙන් මේ සඳහා MSC කියන සමාගම නාවික සමාගම තමයි විශේෂ මූලික කටයුත්ත කරේ. අද වෙනකොට සේවකයන් 1800ක් උඩ දූපත්වල ඉඳන් යාපනයේ අර්ධද්වීපයේ තියෙන නයිනතිව්, එළතිව්, පොංගෙඩතිව්, ඩෙල්ටාගේ දූපත් ඉඳන් ගාල්ල යනකම් දිනපතා පිරිසුදු කිරීමක් කරනවා. උදේ 7:00 ඉඳන් හවස 2 වෙනකම්. සතියකට දවස් 6ක්. එහෙම කරලා අතිවිශාල නර්ඩල්ස් ඇතුළේ ප්‍රමාණයක් එකතු කරලා තියෙනවා. ඒකම අපි මේ සංචාරය සඳහා ගියාම අපි දැක්ක දේ තමයි ලංකාවේ ඩෙල්ෆ් දූපතේ වෙරළට තිබිච්ච අතිශාල ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය. මේ බෝතල් වැඩි හරියක් 99%ක්ම ඉන්දියන්. MSC නාවික සමාගම ඉදිරිපත් වුණා අර ප්ලාස්ටික් නර්ඩල් ඒගොල්ලන් අතින් විසිරිච්ච ප්ලාස්ටික් නර්ඩල් පිරිසුදු කිරීමේ කටයුතු වලට අමතරව මේ බෝතල් සහ අනිකුත් අපද්‍රව්‍යත් එකතු කරන්න. ඉතින් මාස 9ක් තිස්සේ එකතු වෙච්ච බෝතල් වලින් කොටසක් තමයි වෙම රකින්නේ. මම හිතන්නේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට පැරණි බෝතල් දකින අවස්ථාව ඔබ මේ වගේ එකතු කිරීමක් කරලා නැහැ මේ රටේ. මුලින්ම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ඊට පස්සේ MSC නෞකාව හානියටපත් වුණාම අපේ රටේ ජනතාව පුදුමයෙන් බැලුවා මොනවද මේ ප්ලාස්ටික් පබළු වැට මුහුදේ තියෙන කියලා. හැබැයි ඉතින් මේවා තමයි ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය බවට පත් වෙන්නේ. මේවා තමයි විශාල වශයෙන් අපේ වෙරළ අපවිත්‍ර කරමින් රැඳිලා තිබ්බේ මේ නැව් දෙකම හානියටපත් වෙච්ච අවස්ථාවේ. කොච්චර විතර අමාරු වුණාද මේ කටයුත්ත කරන්න ඇත්තටම. ප්ලාස්ටික් පෙළස් වෙරළට ආවම මුහුදට ආවම පාවෙන බව දන්නවා, කොහෙට යනවද, කොහොම යනවද, කොහොමද වෙන් කරන්නේ කියන එක පිළිබඳව නිවැරදි ක්‍රමවේද හඳුනා ගන්න තිබුණේ නැහැ. ඉතින් ඒ නිසාම අපට උනා අපේ පිරිස යොදවගෙන විවිධ ක්‍රමවේද අත්හදා බලමින් වඩා එෆිෂියන්ට් කාර්යක්ෂම ක්‍රමවේද හඳුන්වලා දෙන්න ඇත්තටම විශාල අමාරු කාර්යභාරයක් මේක හැන්ඩල් කරන්නේ. දැන් මේ ස්ථානයේ ගත්තොත් එහෙම කන්ටේනර් පෙට්ටි පුරවල තමයි මේ එකතු කරපු ප්ලාස්ටික් පබළු මේ විදිහට රඳවලා තියෙන්නේ. කොච්චර විතර ප්‍රමාණයක් මේ වෙනකොට අරගන්න හැකියාව ලැබිලා තියෙනවද? සහ ඔක්කොම දැන් සම්පූර්ණයෙන්ම සුදුපවිත්‍ර වෙලා තියෙනවා. තව දුරටත් මේක ක්ලීන් කරන්න වෙනවා. එතකොට මෙතෙන්ට ඇවිල්ලා තව දුරටත් අපිට මේක පියුරිෆයි කරන්න වෙනවා. මේක දකින්නවා සෑන් තියෙනවා, ටාබෝල්ස් තියෙනවා, සීවීඩ් කොටස් තියෙනවා. මේක පියුරිෆයි කරාට පස්සේ තමයි සම්පූර්ණ පෙලට්ස් විතර ප්‍රමාණය ගැන දකින්න පුළුවන් වෙන්නේ. තව දුරටත් එන හින්දා දීර්ඝ කාලීනව මේ පිරිසිදු කිරීම නිරන්තර සිදු කරන්න වෙනවා.
ලංකාවේ ලොකුම වෙරළ පිරිසුදු කිරීමේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරද්දී ඇත්තටම අපේ රජයට කිසිදු වියදමක් දරන්න ඕනේ නැහැ. හේතුව තමයි MSC ආයතනයේ මේ අවශ්‍ය සියලුම මූල්‍ය උපකාරය ලබා දීම. ඉතින් ඇත්තටම MSC ආයතනය මේ වැඩේ කරේ ඇයි? MSC ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ශාමල් පෙරේරා මහත්මයා ඉන්නවා අපිත් එක්ක. දැන් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙච්ච හානියට තවමත් අපිට ඒ අවශ්‍ය පියවර ගන්නට හැකියාව ලැබිලා නැහැ. හැබැයි MSC ආයතනයේ ඇයි එක්ස්ප්‍රස් පර්ල් වගේ පැනලා යන්න නැතුව මේ වැඩේට බැහැලා කටයුතු කරේ? අපි MSC ආයතනය කියන්නේ ලෝකයේ තියෙන විශාලතම නැව් සමාගම. ඒ වගේ ලංකාවේ විශාලතම නැව් සමාගම. ඒතර අපිට මාසෙට නැව් 100ක් විතර ලංකාවට එනවා. ඉතින් අපිට මේ වගේ ඇක්සිඩන්ට්ස් මේ මරණ ඇක්සිඩන්ට්ස් අපි ෆේස් කරලා තියෙනවා. අපි පැනලා ගිහිල්ලා නැහැ කවදාවත්. අපි ඒකට ෆේස් කරන්න අපි ඉන්ටර්නැෂනලි අපි ට්‍රේන් වෙලා ඉන්නේ. ඒතකොට අපි මේක කළ යුතු දේ අපි දන්නවා මොකක්ද කියලා. ඉතින් අපිට කළ යුතු දේ තමයි අපි කරේ. අපි මේක ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ සිද්ධ වුණේ නැතත් මේක ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ මුහුදු තීරයේ මේ ගිලුණ එක මේ නැවේ මේ ඇක්සිඩන්ට් එක හරිම අවාසනාවන්ත සිද්ධියක්. මොකද මේ නැව කොළඹටත් ඇවිල්ලා සෑහෙන වැඩ කරපු නැවක්. ඉතින් මේක හරිම අවාසනාවන්ත සිද්ධියක්. අපිට එන කනගාටුවක් ඇති වුණා මේ නැවට මෙහෙම වුණා කියලා දැනගත්තම. ඊට පස්සේ ඒකට මාස දෙකකට පස්සේ මේ මොන්සූන් එකත් එක්ක කරන්ට් එකත් එක්ක ඒකේ තිබ්බ නර්ඩල්ස් ඒ අපරාධය මේ ලංකාවේ වැටලට එනකොට අපිට හැංගෙන්න ඕන කමක් තිබ්බේ නැහැ. අපි කෙලින්ම ගිහිල්ලා මීපා ආයතනයට කතා කරලා කළ යුතු දේවල් ගැන කතා කරලා අපේ ඉන්ෂුරන්ස් PNI එකට කතා කරලා අපේ මව් සමාගම ඉන්නේ ජිනීවා වල MSC ස්විස්ලන්ඩ් වල තියෙන ඒ සමාගමකට කතා කරලා ඒ ඔක්කොම ඇඩ්වයිස් උත් එක්ක අපි මේ රෙස්පොන්සිබිලිටි අරගෙන අපි මේක කරගෙන යන්න බාරගත්තා. දැන් මේ නෞකාව අනතුරටපත් වීමෙන් වෙච්ච හානිය පියවන්න ලංකාවට කොයි ආකාරයෙන්ද කටයුතු කරේ මූල්‍ය වශයෙන් බැලුවොත් එහෙම? ඔව් මෙහෙමයි හසිත. ඒක ඇවිල්ලා අපි ඉන්ටර්නැෂනලි මේ කරන විදියක් තියෙනවා. ඒක ඇසස්මන්ට්ස් කරන්න ඕනේ මොනවාද වෙලා තියෙන ඩැමේජස්. ඒවා මීපා ආයතනයේ නාරා එතකොට වනජීවියක ෆිෂරීස් ඒ ඔක්කොම ඒගොල්ලන්ගේ ඇසස්මන්ට් දුන්නම තමයි මේ හරීම ක්ලේම් ඇසස්මන්ට් එක එන්නේ. ඒක අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා. ඒත් අපි දැනට කරේ අපි දැනට කළ යුතු දේ. ඉතින් මේ නර්ඩල්ස් අපි ලක්ෂ 4ක් විතර කිලෝ ලක්ෂ 4ක් කලෙක්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ විශාල ප්‍රමාණයක්. 1800ක් වර්කර්ස්ලා වැඩ කරනවා. මේ වර්කර්ස්ලා ඔක්කොම රිමෝට් ඒරියා වල ඩෙල්ෆ් අයිලන්ඩ් ජැෆ්නා කිලිනොච්චි මෙනා හරිම අමාරු දුෂ්කර පළාත්වල වැඩ කරන අය. ඉතින් මේ අයට දෛනිකව අපි මේ මුදල් අනිවාර්යෙන් අපි ලබා දෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය ටී-ෂර්ට්ස් අපි ලබා දෙනවා. ඒගොල්ලන්ට අවශ්‍ය හැම දෙයක්ම වතුරේ ඉඳන් අපි ඒගොල්ලන්ට ලබා දෙනවා මේ ක්ලීන් කරන අයට. ඒගොල්ලෝ වැඩ කරන්නේ උදේ 8 ඉඳන් දවල් 2 වෙනකම් විතරයි. මොකද අවුරස්නේ හින්දා. ඒ අයට එනර්ජි ඩ්‍රින්ක් දෙනවා අපි. ඒගොල්ලන් අපේ ටීම් එකේ කට්ටිය විදිහට අපි බලා ගන්නවා. ඉතින් ඒගොල්ලන් කැමැත්තෙන් කරනවා. ඒකින්ද තමයි මේ වගේ ප්ලාස්ටික් ඒට අර නර්ඩල් සහිතිනට අමතරව මේ වගේ දෙකකුත් අපිට කරන්න පුළුවන් වුණේ. ඉතින් අපි මේක දැනට අපි US ඩොලර්ස් මිලියන 20ක් විතර අපිට මේ ස්පෙන්ඩ් වෙලා තියෙනවා මේ PNI through. ඉතින් අපි මේක මේ නර්ඩ්ස් කිපෙරෙනක ඉදිරියට කරගෙන යනවා. මේක අපි මේ බීච් එක ක්ලීන් වෙන්න ඕනේ. මේ එල්සා එකෙන් ආපු නර්ඩ්ස් අපි ක්ලීන් කරනවා. ඒක නැති වෙනකන් මම හිතනවා මේක මේ ලංකාවේ වෙරළ තීරයේ තියෙන බෝතල් 90%ක්ම මේකෙන් ක්ලීන් වෙයි අපේ ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකොට. මෙවැනි විශාල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරද්දී MSC ආයතනය එකතුලා ඉන්න රක්ෂණ සමාගමන් නෝට් ස්ටෑන්ඩඩ් PNI ආයතනය ඔවුන්ට අවශ්‍ය සහයෝගය ලබා නොදුන්නා නම් මේ ව්‍යාපෘතිය මෙතරම් සාර්ථකව ලංකාවේ ක්‍රියාත්මක කරන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසාවෙන් අද දවසේදී අපි සම්බන්ධ කරගත්ත මේ ආයතනයේ හානිපූර්ණ අධ්‍යක්ෂ ජිලියන් ක්ලාක් මහත්මිය අපිත් එක්ක ඉන්නවා. Jillian, welcome to Sri Lanka. Thank you very much. Jillian, first of all, why did you choose to come to Sri Lanka? And as an insurance company, what's motivated you to do such a huge project in Sri Lanka? MSC wanted to take that a step further and they wanted to deal with the background plastics situation, and we supported that fully because it's, as you can see, it's dreadful to see so many bottles on beaches and so much mess. So we've supported that 100%. We would never not support that, but it is not something we've necessarily chosen to get involved with. But it's been fantastic. We're all for sustainability. We want to make sure that
to the extent we can, we leave a country in the same situation it was in before any incident. And if anything, this is proving that we're on the right track. ඇත්තටම එකතු කරලා තියෙන අතිවිශාල බෝතල් කන්දරාවට අවසානයේ මොකද වෙන්නේ? හැමෝටම තියෙන ප්‍රශ්නාර්ථයක්. මේ උච්චනවද කොහේ හරි ගිහිල්ලා දානවද? මේකට විසඳුම දෙන්න පුළුවන් කෙනා ඉන්නවා අපි ගාව ඉකෝස් පැනල්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීතුමා. මේ බෝතල් ටිකට මොකද කරන්නේ ඇත්තටම? කොස්මිල් කියන්නේ ලංකාවේ තියෙන ලාජස්ට්ම ලොකුම ප්‍රතිචක්‍රීකරණ ආයතනය. අපි මොනවද කරන්නේ? සරලව කිව්වොත් එහෙම ඕගොල්ලෝ විසික් කරන කාබනේටඩ් සොෆ්ට් ඩ්‍රින්ක්ස් බෝටල්ස්. වතුර බෝතල්. මේවා ඕගොල්ලෝ විසික් කළාට පස්සේ මේක පත් වෙනවා වේස්ට් එකක් විදියට. හැබැයි කොස්මිල් දකින්නේ මේක වේස්ට් එකක් විදියට නෙමෙයි හසිත. මේක සම්පතක්. මේක අපේ ළඟ තියෙනවා අඩි 70ක් විතර ලයින් එකක්. සරලව කිව්වොත් මේ පැත්තෙන් බෝතල් කනවා, එහා පැත්තෙන් නූල් ඇන් බ්‍රෂ් වලට කෙඳිනවා. මේක අපි අරන් ගිහිල්ලා මේක දානවා අපේ ලයින් එකට. ප්ලාස්ටික් බෝතල් කෙලින්ම නූලක් බවට පත් කරන එක අපි අනික් පැත්තට කිව්වොත් එහෙම ඩොලර්ස් බවට පත් කරනවා. මේක අනික් පැත්ත මොකද්ද? හිතන්න අපි සාමාන්‍ය මාසෙකට 350 මෙට්‍රික් ටන්ස් බෝතල් රීසයිකල් කරනවා. අපි හිටියේ නැත්තම් මේ අවශ්‍ය ප්‍රමාණයට වර්ජින් යාන් පිටරටින් ගෙන්නනවා. ඉතින් මම මේක කියන්නේ ඩබල් සේවින් එකක්. එහෙම නැත්නම් හයිබ්‍රිඩ් සේවින් එකක්. අපි කුණු ගොඩේ ටික ඩොලර් බවට පත් කරනවා. එක අතකින්. හැබැයි අපි හිටියේ නැත්තම් ඒ වෙනුවට තව ඩොලර් ටොන් 200 300ක් යාන් එක පිටරටින් පැසුට ගෙනවා. මේ සුන්දර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීම අපි හැමෝගෙම වගකීමක්. ඉතින් ඒ වෙනුවෙන් කැපවෙච්ච සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් අපි සමු ගන්නවා මේ කල්පිටිය වෙරළ තීරේ සිට.